මෙතන තියෙනවා ප්ලේට්ස් දෙකක්. අපි මේ ප්ලේට් එකට ඇඩ් කරනවා රයිස් ග්‍රෑම් 150යි, ඒත් එකම චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 100යි, හෝල් එග්ස් දෙකයි, වෙජිටබල්ස් ග්‍රෑම් 100යි. එතකොට මෙතන කැලරීස් 586ක් තියෙනවා. ඒත් අපි මේ ප්ලේට් එකට ඇඩ් කරනවා රයිස් ග්‍රෑම් 150යි, ඒත් එකම චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 100යි. මෙතනදී අපි එග් යෝක්ස් අයින් කරලා අපි එග් වයිට්ස් දෙකක් තමයි ගන්නෙ. ඒත් එකම වෙජිටබල් ග්‍රෑම් 100ක් ගන්නවා. එතකොට මෙතන කැලරීස් 586ක් තියෙනවා. මෙතන තියෙන්නේ කැලරීස් 468ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ කැලරීස් 100ක් විතර මෙතනවා සේව් කරලා තියෙනවා. කැලරීස් 100ක විතර ඔයාගේ ප්ලේට් එකෙන් ඔයා අයින් කරලා තියෙනවා. අපි ඒක කරේ හරිම සිම්පල් දෙයක්. අපි කරේ මේ එග් යෝක්ස් දෙක අයින් කරා. ඉතින් ඔයා මීල්ස් ගත්තා බලන්න ඔයාට බඩ පිරෙන්න කාලා මෙන්න වගේ පොඩි චේන්ජ් එකකින් ඔයාට කැලරීස් අඩුවෙන් ගන්න පුළුවන්. මම කියන්නේ ඔයාගේ හැම මීල් එකෙම ඔයා එග් යෝක්ස් අයින් කරලා කන්න කියලා නෙමෙයි. ඔයා එක්සැම්පල් එකක් ගත්තොත් ඔයා චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 100ක් ගත්තොත් එතන කැලරීස් 165යි. ඉතින් ඔයා චිකන් තයිස් ග්‍රෑම් 100ක් ගත්තොත් එතන සාමාන්‍යයෙන් කැලරීස් 170ක් 200ක් විතර තියෙනවා. ඉතින් අපි තව එක්සැම්පල් එකක් ගත්තොත් ඔයා බනානා ග්‍රෑම් 150ක් ගත්තොත් සාමාන්‍යයෙන් කැලරීස් 130ක් 40ක තියෙනවා. ඉතින් ඔයා ඒ වෙනුවට ඔයා ඇපල් ග්‍රෑම් 150ක් ගත්තොත් සාමාන්‍යයෙන් ඔයාලට කැලරීස් 75ක තමයි ඔයාලට ඇඟට යන්නේ. ඉතින් මතක තියාගන්න හැම වෙලේම ෆැට් ලොස් එකක් කරද්දී ඔයා ස්මාර්ට් වෙන්න ඕනේ. ඔයා කෑම අඩු කරනවට වඩා ඔයාගේ කැලරීස් කොහොමද අඩු කරන්න කියලා ඔයාගේ බඩ පිරෙන්නත් ඔයා කාලා. ඒ කියන්නේ හැම වෙලේම මේ ඩයට් එකක් කරනවා කියලා කියන්නේ නොකා නොබී ඉන්න එක නෙමෙයි. ඔයා හැම වෙලේම ස්මාර්ට් වෙන්න ඕනේ. මෙන්න වගේ පොඩි දේවල් වලින් ඔයාගේ ඩයට් එක හරියට කන්ටිනියස් කරගන්න කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලට ෆැට් ලොස් එක කරගන්න ඕන නම් ෆලෝ කරලා තියාගන්න. තවත් මේ වගේ ටිප්ස් ඔයාලට බලා ගන්න පුළුවන්.